සියලු දෙනාම නැවතත් සාදරයෙන් පිළිගන්නවා මානයට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මනුස්සයින්ගේ මරණය. එහෙම නැත්නම් ලෝක ධර්මතාවලින් ප්‍රධාන එකක් වන මරණය සිදුවී පළවෙනි විනාඩි 7 ඇතුළත මොකක්ද මනුස්ස මනසට දැනෙන්නේ සහ වෙන්නේ කියන එක. ඉතින් ඒ සම්බන්ධයෙන් විද්‍යාඥයින් සහ වෛද්‍යවරුන් බොහෝ පරීක්ෂණ කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි යොදාගත්ත මූලාශ්‍ර ඇතුළෙන් සොයාගත් කරුණු සම්බන්ධයෙන් තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ ඕගොල්ලෝ නොදත් ගොඩක් කරුණු ගැන දැනගන්න අපේ මානේ channel එක subscribe කරලා තියාගන්න, like එකකුත් දාන්න. අපි එහෙනම් යමු අපේ කතාවට. මරණය කියන එක අත්විඳලා ඇවිල්ලා අපිට මරණය මෙහෙමයි කියලා කියන්න කිසිම කෙනෙක්ට බෑ. මොකද මරණය කියන්නේ ඒ මනුස්සයාගේ ජීවිතයේ අවසානය. ඊට පස්සේ මනුස්සයා නැවතත් ඇවිල්ලා මට මෙන්න මෙහෙමයි වුනේ කියලා ඒ මනුස්සයාට කියන්න බෑ. ඉතින් ඒ හින්දා මේ ගැන විද්‍යාඥයින්ට සහ වෛද්‍යවරුන්ට ලොකු ප්‍රශ්නයක් තිබ්බ ඇත්තටම මේ මරණින් පස්සේ මොකක්ද වෙන්නේ කියලා. ඉතින් ඒකට මරුණ මනුස්සයෙක්ව යොදා ගන්න විදිහක් නැති නිසා මේගොල්ලෝ තීරණය කරා මරණාසන්න අත්දැකීම් ලබාගත්ත පුද්ගලයන් කිහිප දෙනෙක්ගෙන් මේ වගේ පරීක්ෂණයක් කරන්න. ඉතින් ඒගොල්ලෝ යොදාගත්තා පුද්ගලයන් කිහිප දෙනෙක්වම මරණාසන්න අත්දැකීම් ලබලා නැවත ජීවිතය ලබා ගත්තා. ඉතින් ඒගොල්ලන්ගේ අත්දැකීම් ඇසුරෙන් තමයි අද මේ වීඩියෝ එක නිම වෙන්නේ. මුලින්ම කියන්න ඕනේ මිනිස්සෙක්ගේ හෘද ස්පන්දනය නතර වෙච්ච පමණින් කිසිම වෛද්‍යවරයෙක් ඒ මිනිස්සයා මැරුණා කියලා සහතිකයක් දෙන්නේ නැහැ. මොකද වෛද්‍යවරු කියන විදිහට මිනිස්සෙක්ගේ හෘද ස්පන්දනය නතර වෙලා විනාඩි 7ක් යනකම් ඒ මිනිස්සයාගේ මොළේ ක්‍රියා කරනවා. ඉතින් මිනිස්සෙක්ගේ මරණය තීරණය වෙන්නේ මේ මොළය කියන එහෙම නැත්නම් මේ මිනිස්සයාගේ අර පාලනය කරන කන්ට්‍රෝල් පැනල් එක කියන එක නතර වුණාට පස්සේ. ඉතින් ඒ වෙනකන් ඒ මිනිස්සයා මිය ගියා කියලා කිසිම වෛද්‍යවරයෙක් සහතිකයක් දෙන්නේ නැහැ. ඉතින් මේ විනාඩි 7 ඇතුළත මොළය තුල වෙන්නේ මොකක්ද? ඒ මොළයෙන් දක්වන ප්‍රතිචාර මොනවාද කියන එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මරණය සිදු වෙනවයි කියන්නේ මෙන්න මේකයි. අපේ මොළය, අපේ කන්ට්‍රෝල් යුනිට් එක, අපේ මොළය විසින් හෘදයට පණිවිඩයක් දෙනවා. ඔක්කොටම කලින් මොළය තීරණය කරනවා. හරි. දැන් මම මේ ජීවිත කාලය ගත කරා ඇති. දැන් මේ වැඩ කටයුතු අවසන් කරන්න වෙලාව තමයි කියලා මොළය තීරණයක් ගන්නවා. එයා තනියම තීරණයක් ගන්න. ඊට පස්සේ එයා මුලින්ම හෘදයට පණිවිඩය දෙනවා. හෘදයෙන් අපේ ශරීරය හැමදැනම රුධිර සැපයුම දෙන්නේ. ඉතින් රුධිර සැපයුම නැත්නම් අපේ ශරීරයේ ගොඩක් අවයව අඩපණ වෙනවනේ. අන්න ඒ නිසා හෘදයට පණිවිඩයක් දෙනවා. හරි, ඔයාගේ රාජකාරිය ඉවරයි. දැන් ඔයා නතර වෙන්න. දැන් අපේ කාලය අවසන් කියලා මොළය පණිවිඩයක් දෙනවා. එතකොට හෘදය විසින් මොකද්ද කරන්නේ? හෘදය විසින් අධික වේගයෙන් හෘදය කම්පණය වෙන්න ගන්නවා. ඒ කියන්නේ හෘදය ගැහෙන්න ගන්නවා අධික වේගෙන්. මොකද හෘදයටත් දැන් ඕනේ තමන්ටම හානියක් කරගන්න. එතකොට ඒගොල්ලෝ කියනවා හෘදය සොයන් ඝාතකයෙක් විදියට කටයුතු කරනවායි කියලා. තමන්ටම හානියක් කරගන්න තමයි හෘදය ඒ විදියට හයියෙන් ගැහෙන්නේ. ඊට පස්සේ තමයි හෘදය නතර වෙන එක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මොළය විසින් හෘදය නතර කරාට පස්සේ අනිත් අවයව වලටත් පණිවිඩය යවනවා. දැන් ඔයාලගේ රාජකාරිය ඉවරයි. ඕගොල්ලෝ දැන් නතර වෙන්න කියලා. ඉතින් අපේ ශරීරයත් හරියට පරිගණකයක් වගේ. මොකද පොඩ ඔක්කොම තියෙන ෆයිල්ස් ඔක්කොම අපි බලපුවා ඒ ඔක්කොම ඩිලීට් කරලා ඊට පස්සේ තමයි කම්පියුටර් එක ෂට් ඩවුන් වෙන්නේ. ඉතින් ඒක පොඩි ප්‍රොසෙස් එකක්. සාමාන්‍යයෙන් හැමදේම ඉවර කරලා අවසානයේ කන්ට්‍රෝල් යුනිට් එකත් ඉවර වෙනවා. ඉතින් ඒ වගේ තමයි අපේ මොළයත්. එකපාර ෂට් ඩවුන් වෙන්නේ නැහැ. මොළය අනිත් ඔක්කොම ෂට් ඩවුන් කළා එයා විනාඩි 7ක කාලයක් ගන්නවා ෂට් ඩවුන් වෙන්න. ඉතින් මේ විනාඩි 7 ඇතුළත මොකක්ද වෙන්නේ? ඒ වෙන එක මාර පුදුම දෙයක් වෙන්නේ. ඒ විනාඩි 7 ඇතුළත එක විනාඩියෙන් විනාඩිය විවිධ රූප ඒ මිනිස්යා තුල චිත්‍රපටියක් වගේ පේනවයි කියලා පරීක්ෂකවරු හොයාගෙන තියෙනවා. ඉතින් අර මරණාසන්න අත්දැකීම් ලබාගත්ත මිනිස්සු මෙන්න මේවට මූණ දීලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගෙන් ලබාගත් අත්දැකීම් වලින් තමයි මේ ප්‍රකාශ කරලා තියෙන්නේ. එක විනාඩියේ එක විදිහේ දේවල්ලු පේන්නේ. ඉතින් අපි බලමු මේ එකින් එක විනාඩියේ කොහොමද මේගොල්ලන්ගේ ජීවිතයේ තිබ්බ දේවල් පේන්නේ කියලා. ඔක්කොටම කලින් කියන්න ඕනේ අද මම මේ කතාව කරන්න බලාපොරොත්තු වෙන්නේ
ස්වභාවික මරණයන් සම්බන්ධයෙන් හදිසි අනතුරක් මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ ස්වභාවික මරණයෙන් මේ මොලේ විනාඩි 7 ඇතුළත අපිට පේනවා කියන්නේ අපේ ජීවිත කතාවමයි. අපේ ජීවිත කතාවේ එක එක විනාඩියෙන් සාරාංශගත කරලා තියෙන එක විනාඩියට එක විදිහට සාරාංශගත කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව අපිට පළවෙනි විනාඩියේදී පේනවලු අපිට මේ මොහොතේ මතක නැති වුණාට අපේ ඉපදුන අවස්ථාව අපිව ආදරෙන් අපේ තාත්තලා අතට අරගත්ත විදිහ වෛද්‍යවරු එන්නේ වගේ අපේ උපන් අවස්ථාව අපිට මැවිලා පේනවලු පළවෙනි විනාඩියේදී. ඒ කියන්නේ අපේ කුඩා අවදිය. ඊළඟට පරීක්ෂකවරු කියනවා දෙවන විනාඩිය ගැන. දෙවන විනාඩියේදී අපිට පේනවලු අපි කුඩා කාලේ ජීවිතය ගත කරපු හැටි. අපි යාළුවෝ එක්ක එහෙම ගිය හැටි, අපි පාසල් ගිය හැටි, අපේ අර කුඩා කාලේ ජීවිතය අපි කොහොමද ගත කරේ දෙමව්පියෝ එක්ක, නෑදෑයෝ එක්ක. අන්න ඒකලු සාරාංශගත කරලා දෙවෙනි විනාඩියේදී පේන්නේ. ඉතින් මේක හරි පුදුම දෙයක්. අපේ ජීවිතේ විනාඩි 7කට සාරාංශගත කරලා තියෙන්නේ. එක විනාඩියෙන් විනාඩිය. ඊළඟට තුන්වෙනි විනාඩිය. තුන්වෙනි විනාඩිය කියන්නේ සාමාන්‍යයෙන් තමන්ගේ ජීවිතයේ ආදරය, ඔහු හෝ ඇය පිළිබඳව ඇතිවෙන ආදරයක් ගැන අපිට සාරාංශගත කරලා පේනවලු. අපි ජීවිතය තුර ගත කරපු ජීවිතය තුල අපි කා එක්ක හරි ආදරෙන් බැඳුණා නම් එන්නේ බැඳිච්ච කෙනා සම්බන්ධයෙන් අපිට මැවිලා පේනවලු තුන්වෙනි විනාඩියේදී. ඉතින් හතරවෙනි විනාඩියේදී පේනවයි කියන්නේ අපේ ජීවිතයේ තියෙන දුක්බර මතකයන්. දුක්බර මතකයන් කියන්නේ අපේ ජීවිතේ අපි කඩා වැටිච්ච තැන්. අපි ගොඩක් දුකින් හිටපු තැන්. අපිට අපි ආදරය කරන කට්ටිය නැති වෙච්ච අවස්ථා. අන්න ඒ වගේ දේවල් අපිට හතරවෙනි විනාඩියේදී පේන්න ගන්නවලු. ඊළඟට තියෙන පස්වෙනි විනාඩිය. පස්වෙනි විනාඩියේදී අපිට පේනවයි කියනවා අපේ ජීවිතයේ හැරවුම් ලක්ෂය. ඕනෑම මිනිස්සෙක්ගේ ජීවිතයේ තියෙනවා හැරවුම් ලක්ෂයක්. එයා ජීවිතේ ජයගත්තා හෝ ජීවිතයෙන් අසාර්ථක වුණා. එන්න එතනින් තමයි එයාගේ ටර්නින් පොයින්ට් එක තියෙන්නේ. මොකද මේ මිනිස්යාට ජීවිතේ එක අවස්ථාවක් ලැබෙනවා මේ මිනිස්යාගේ ජීවිතේ සාර්ථක කරගන්නවද අසාර්ථක කරගන්නවද කියලා තීරණයක් ගන්න වෙනවා. ඉතින් මේ ජීවිතේ Taman සාර්ථක වුණාද අසාර්ථක වුණාද කියන එක සාරාංශයක් විදිහට අපිට පස්වෙනි විනාඩියේදී පේනවා. ඊට පස්සේ 6 වෙනි විනාඩිය. මේ 6 වෙනි විනාඩිය තමයි ඊටමත් වැදගත්ම කාලය. මොකද ඒ 6 වෙනි විනාඩිය කියන එක වෛද්‍යවරු හඳුන්වනවා ජජ්මන්ට්ස් මිනිට් කියලා. මොකද ඒකෙදි විනිශ්චයක් කරගන්න වෙනවා. සොයන් විනිශ්චයක්. තමාටම විනිශ්චයක් කරගන්නවා. ඔයා හොඳද නරකද කියලා. ඔයා ජීවිතය තුල හොඳ කරා නම් ඔයා හොඳ කෙනෙක් විදියට විනිශ්චය ලබනවා. ඔයා නරක කරා නම් නරක කෙනෙක් විදියට විනිශ්චය ලබනවා. ඉතින් Taman ජීවිතයේ හැසිරෙච්ච ආකාරය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් Taman හොඳ කරපු කෙනෙක් නම් එයාට සතුටින් ඊළඟ විනාඩිය තුළත ජීවිතයෙන් සමුගන්න පුළුවන්. එයා හැමතිස්සෙම අර නරක වැඩම කරපු කෙනෙක් නම් එයාගේ ඊළඟ මිනිත්තුවෙන් පස්සේ එයාට දුකින් තමයි එයාගේ අවසන් ගමන යන්න වෙන්නේ. ඉතින් ඒක තමයි ජජ්මන්ට්ස් මිනිට් කියන්නේ. ඊළඟට අවසාන මිනිත්තුව එහෙම නැත්නම් 7 වෙනි මිනිත්තුව. ඉතින් 7 වෙනි මිනිත්තුවේදී මොකක්ද වෙන්නේ කියන එක තාමත් විද්‍යාඥයින් හොයාගෙන නැහැ. මොකද මරණාසන්න අත්දැකීම් ලැබපු කට්ටිය කියන්නේ ඒගොල්ලන්ට 6 වෙනි විනාඩියට වෙච්ච හැම දෙයක්ම තේරෙනවලු. හැබැයි 7 වෙනි විනාඩියකට ඒගොල්ලෝ ගිහිල්ලා නැහැ. මොකද 7 වෙනි විනාඩියකට අනිවාර්යෙන්ම යන්නේ ජීවිතයෙන් සමුගන්න ඉන්න අය. ඉතින් ඒගොල්ලෝ ජීවිතයට ඒගොල්ලන්ට වරමක් ලැබිලා තියෙනවා නැවත ජීවිතය ලබා ගන්න. ඉතින් ඒක වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. ඒගොල්ලන්ගේ මොළය විසින්ම තීරණයක් අරගෙන තියෙනවා දැන් අපි ජීවත් වුණා ඇති කියලා හෘදයට පණිවිඩය යවලා. හෘදය නිෂේධනය වෙලා. හෘදය වැඩ ගන්න නැතුව ගිහිල්ලා. ඊට පස්සේ චුට්ට වෙලාවකින් ඒගොල්ලන්ගේ මේ මොළයම තීරණය කරලා තියෙනවා නැවත මෙයාව ජීවත් කරවන්න පුළුවන්. තව ටික කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලා. අන්න ඒ නිසා නැවත මේගොල්ලන්ගේ පණ ලැබිලා තියෙනවා. අන්න ඒකයි ඒගොල්ලෝ මරණාසන්න අත්දැකීම ලැබලා තියෙන්නේ. ඉතින් මේ මරණාසන්න අත්දැකීම් ලැබු ගොඩක් කට්ටිය කියලා තියෙනවා ඒගොල්ලෝ තමන් හිරවිලා හිටපු තැනකින් නිදහස් වුණා වගේ හැඟීමක් එයාලට දැනුණා කියලා. ඒගොල්ලෝ අර ශරීරය ඇතුලේ නිකන් ගැට ගහලා මේ තද්ද වෙලා හිටපු තැනකින් නිදහස් වුණා වගේ හැඟීමක් ඒගොල්ලන්ට දැනෙනවයි කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. ඒ වගේම අර තමන්ගේ ඇස් එහෙ මෙහෙ කරලා වටපිට බලන්න පුළුවන් වුණාට තමන්ගේ අතපය හොලව ගන්න බැරි වෙච්ච අර ස්ලීපින් පැරලයිස් කියලා අපි කියන්නේ අංශභාග තත්ත්වය. ඉතින් අර එන්නේ ඒ වගේ තත්ත්වයක් උදා වුණා කියලා සමහර කට්ටිය කියනවා. ඉතින් ඒ එක එක්කෙනාට එක එක ආකාරයට තමයි මේක බලපාලා තියෙන්නේ.
ඉතින් මේ මරණාසන්න අත්දැකීම් ලැබපු කට්ටිය විවිධ විදිහේ කතා කියලා තියෙනවා. ඒගොල්ලෝ කියලා තියෙනවා ඒගොල්ලෝ අඳුරු කුටියක එහෙම නැත්නම් අඳුරු ගුහාවක හිටියා වගේ ඒගොල්ලන්ට තේරුණාලු ඈතින් සුදු පාට ආලෝකයක් පෙවුනලු. ඉතින් ඒ වගේ අර ඒගොල්ලන්ට විවිධ දේවල් තමයි පෙන්නලා තියෙන්නේ. සමහර කට්ටියට තමන්ගේ ආගමේ විදිහට විවිධ දේවල් පෙන්නලා තියෙනවා. දෙවිවරු ඇවිල්ලා අරගෙන යනවා, යමපල්ලු ඇවිල්ලා අරගෙන යනවා. ඔන්න ඔය වගේ මේ කිහිපයක් පෙන්නලා තියෙනවා සමහර උදවියට. ඉතින් විද්‍යාඥයින් පවසන්නේ අර හෘදය නතර වීම නිසා මොළයට සැපෙන රුධිර සැපයුම අඩාල වෙනවා. ඒ නිසා මොළයට ඔක්සිජන් සැපයුම නතර වෙනවා. ඉතින් ඒ ඔක්සිජන් සැපයුම මොළයට නතර වෙන හින්දා තමයි මේක අර අතුරු ආබාධයක් විදියට ආපු දෙයක් කියලා විද්‍යාඥයින් විශ්වාස කරනවා. ඉතින් ඒක තමයි මරණාසන්න අත්දැකීම් ලැබු කට්ටියගේ අර ඔය ගුහාවේ කතන්දරේ අන්න ඒ වගේ කතා වලට කියලා තියෙන්නේ එන්නේ විග්‍රහය තමයි විද්‍යාඥයෝ ඉදිරිපත් කරලා තියෙන්නේ. හැබැයි අර මිනිත්තු 7 කතාව 80%ක් 90ක් විතර තහවුරු කරපු කතාවක්. ඉතින් ඒක විද්‍යාඥයින්ට නිකන් කියලා බැහැර කරන්න බෑ. එන්නේ ඒකයි මේක ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙන්නේ. මේ ගැන විද්‍යාඥයෝ හොයන්නෙත් අන්න ඒ නිසයි. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ගේ දැනුමට තව දෙයක් එකතු කරගන්න ඇති කියලා. මේ වගේ වැදගත් වීඩියෝ ඉස්සරහටත් බලන්න ඕන නම් මානේ අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් යාළුවන්ට බලන්න share කරන්න. follow කරලා තියාගන්න. එහෙනම් අපි ඉන්නේ සුබ දවසක්.